ජපානයේ ඉඳන් ලංකාවම හොල්ලන කවියන් හග්ගා. Hi, මම කවි. මම හග්ගා. කවියන් හග්ගා සෝෂල් මීඩියා මේ ප්ලැට්ෆෝම් වල කන්ටෙන්ට් ක්‍රියේට් කරන ජර්නි එක කවියන් හග්ගා ආරම්භ කරන්නේ මෙන්න මෙහෙමයි. අපි මේක අහම්බයක් විදිහට ප්‍රෑන්ක් එකක් TikTok එකේ දාලා තමයි වයිරල් ගියේ. ඇත්තටම අපි ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මගේ ඇත්තටම මගේ හිතින්ම ආපු ෆීඩ්බැක් එක තමයි මම දුන්නේ වල. ඒක මෙයා අරගෙන TikTok එකට දාලා තිබ්බා. එතනින් තමයි වීඩියෝ එක වයිරල් වුණේ හිතුවත් නැති විදිහට. ඊට පස්සේ ඉතින් අපි කල්පනා කරා ඉතින් මේක පොඩි ජොලියක් තියෙනවා කියලා ඉතින් අපි දිගටම මේක කරන්න පටන් ගත්තා. අලුත් පැත්තකින් අලුත් විදිහකින් හිතලා හැමෝම නොකරන දෙයක් කරලා එයාලගේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන නිසායි කවියන් හග්ගා අද වෙද්දි හැමෝගෙම ආදරය දිනාගෙන තියෙන්නේ. හැමෝම කවියන් හග්ගලාගේ වීඩියෝ නරඹන්නේ. අපි හිතනවා අපේ කන්ටෙන්ට්ස් මොකක් හරි විදියකින් යුනික් ගතියක් තියෙනවා. මොකද මිනිස්සුන්ට දැනෙනවා ගොඩක් අපේ කන්ටෙන්ට්ස්. අනික මං හිතන්නේ හුඟක් වෙලාවට මිනිස්සු අපේ කන්ටෙන්ට්ස් දැක්කහම ඒගොල්ලෝගේ ස්ට්‍රෙස් එක රිලීෆ් වෙනවා කියන එක තමයි මට නම් හිතෙන්නේ. අපි මිනිහෙක් පාරදී දැක්ක වුණත් පිටාවට එන්නේ hina වේගෙන. අපි හින්දා තව කෙනෙක් hina වෙනවා නම් ඒක තමයි අපිටත් වෙන්න ඕන. සාමාන්‍යයෙන් ජපානයේ වගේ රටක තරඟකාරීත්වය ඉතා ඉහළයි. ඒ තරඟකාරීත්වයත් එක්ක කවියන් හග්ගලා ආර්ථිකමය වශයෙන් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න ගොඩක් පරිශ්‍රමයක් යොදනවා. කන්ටෙන්ට් ක්‍රියේට් කරන පොඩ්ඩක් කාලය හදා ගන්න අපි දෙන්නම පොඩ්ඩක් මහන්සි වෙනවා. මොකද අපි දෙන්නම ජොබ්ස් එක්ක පොඩ්ඩක් බිසි වෙලා ඉන්න නිසා. අපි ගෙදර එන්නේ රෑ 12ට උනත් අපි දවල් එළි ඉන්න වෙලාවට හරි ඉතින් අපි කන්ටෙන්ට් එකක් මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් හදාගෙන තියාගෙන ඉඳලා ගෙදර ආපු ගමන් ටක් ගාලා ෂූට් කරගෙන ගිහලා එඩිට් එක ගහලා කොහොම හරි රෑ දානවා. කවියන් හග්ගා වීඩියෝ බලන හැමෝටම කවියන් හග්ගා ස්තුතිවන්ත වෙනවා. එයාලගේ වීඩියෝ වලට ඕගොල්ලෝ දක්වන ප්‍රතිචාරයට ඒගොල්ලෝ මෙච්චර දුරක් ඔසවා හැමුවට අපේ YouTube, TikTok, Facebook ඔක්කොම channels වල වීඩියෝස් බලන අයට අපි අත්‍තරම thank you. ආතල් එකේ ඉන්න සෙට් එකක් කියලා තමයි මට නම් දැනෙන්නේ හැම වෙලේම. කවි කියන විදිහට එයාගේ හයිය හග්ගා කියන විදිහට එයාගේ හයිය කවි මේ දෙන්න එකතු වෙලා මේ දෙන්නගේ කන්ටෙන්ට් ක්‍රියේෂන් ජර්නි එක අද වෙද්දි ලොකු දුරක් අරන් ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ මෙහි ආවම තමයි අපි දෙන්න ගොඩක්ම ලං වුණේ. මොකද අපි දෙන්න විතරයි ගොඩක් ප්‍රශ්නවලදී. ඉතින් අපි දෙන්න හිතාගත්තා අපි දෙන්නගේ මැච් එක අපි දෙන්න කොහොම හරි එකතු වෙලා ගොඩ දා ගන්න ඕනේ කියලා. අපි හිතනවා ඉතින් දැන් ලංකාවේ ගොඩක් අය ලෝකේ පිටරටවල ඉන්න ලංකාවෙත් ගොඩක් අය අපිව දන්නවා කියලා. I think ඇත්තට මහන්සියොත් ප්‍රතිඵලයක් හම්බ වෙනවා අනිවාර්යයෙන්. ඔබත් කවියන් හග්ගා වගේ ජීවිතේ කන්ටෙන්ට් ක්‍රියේෂන් වලට ඉඩක් ලබා දෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉදිරියේදී සමාජ මාධ්‍ය වලින් ඉදිරියට යන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ජපානයේ නෙමෙයි මේ ලෝකෙ කොහේ හිටියත් ඔබට shout out එකක් දෙන්න මම සූදානම්.